කෙරටකොනස් රෝගය අවුරුදු 10 විතරින් නම් අවුරුදු 30 විතර වයස් සීමාවල අයට එන්න පුළුවන්. එතකොට මුලින්ම රෝගය මතුවෙනකොට මේ කෝනියා එකේ හැඩය වෙනස් වෙන්න පටන් ගන්නවා. මේ හැඩය ඊටාම වැදගත් ආලෝකය දෘෂ්ටි විතානය මතට ફોકસ කරගන්න. එතකොට මුලින්ම හැඩය වෙනස් වෙනකොට මුලින්ම මතුවෙන්නේ ඒගොල්ලන්ට කණ්ණාඩි අවශ්‍යතාවයක් තමයි මුලින්ම තේරුම් යන්නේ. එතකොට ඒ ළමයි සහ තරුණ වයසේ කට්ටිය මුලින්ම කණ්ණාඩිය ගන්න එන අවස්ථාව තමයි මේ රෝගයේ මුල් අවස්ථාව. එතකොට පළවෙනියටම අපිට අවබෝධයක් ගන්න පුළුවන් පරීක්ෂණය තමයි කෙරටකොනස් තියෙනවද නැද්ද කියලා මේ කණ්ණාඩිය අවශ්‍යතාවය තමයි දැනගන්න පුළුවන්. කණ්ණාඩි අවශ්‍ය හැමෝටම කෙරටකොනස් නැහැ. එතකොට කෙරටකොනස්ද නැත්නම් වෙන කණ්ණාඩි අවශ්‍යතාවයක් පමණක්ද කියලා දැනගන්න එතනදී විශේෂයෙන්ම වයස අඩු අයගේ අයව දෘෂ්ටි විශේෂඥ වෛද්‍යවරයෙකුට යොමු කිරීම අවශ්‍යයි. එතකොට දෘෂ්ටි විශේෂඥ වෛද්‍යවරයෙකුට පුළුවන් ස්ලිට් ලැම්ප් පරීක්ෂණයක් තුලින් එහෙම නැත්නම් සාමාන්‍ය ක්ලිනික් සායනයේ පරීක්ෂණ තුලින් බලලා ඇහි වෙනස්කම් තියනවාද කියලා හඳුර ගන්න. ඊට අමතරව තියෙනවා පරීක්ෂණ මේ කෝනියා එක ස්කෑන් කරලා ඒකේ හැඩය අපිට බලා ගන්න පුළුවන් මේ ස්කෑන්ස් තුලින්. එතකොට ඒ ස්කෑන් එකෙන් අපිට සමහරවිට සායනයේදී අඳුර ගන්න බැරි වෙච්ච හැඩතල වෙනස්කම් අඳුර ගන්න පුළුවන් මේ ස්කෑන්ස් තුලින්. එතකොට ස්කෑන්ස් වලට අපි කියනවා ටොපෝග්‍රැෆි කියලා. මේ ස්කෑන්ස් අපිට ඕඩර් කරලා දැන් මේ ටෙක්නීෂියන්ස්ලා ඉන්නවා ඒවා කරන අය. ඒ අයගෙන් ඒක බලලා අපිට තීරණයක් ගන්න පුළුවන්. මේක නිකන් සාමාන්‍ය අවිදුර තත්ත්වයක් හරි ඇස්ටිග්මැටිසම් තත්ත්වයක්ද නැත්නම් මේක කෙරටකොනස් අවස්ථාවේ මුල් අවස්ථාවක්ද කියලා දැනගන්න පුළුවන්. සමහර රෝගීන් තියෙනවා මේක ඊටාම මුල් අවස්ථාවේ තියෙනවා. පළවෙනි ටොපෝග්‍රැෆි එකෙන් අඳුර ගන්න බැරි අවස්ථා තියෙනවා. එතකොට අපිට කණ්ණාඩිය නිතරම වෙනස් කරන්න වෙනවා නම් විශේෂයෙන්ම වයස අඩු වෙන්න මේ වෙනස්කම කෝනියා එකේ හැඩය වෙනස් වීම ඊටාම වේගෙන් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මාස 6ක් 8ක් වගේ කාලයක් ඇතුළත කණ්ණාඩිය ප්‍රෙස්ක්‍රිප්ෂන් එක වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒ අයගේ මේ ටොපෝග්‍රැෆි කියන එක ඉක්මනින් කරන්න ඕනේ දෙවෙනි රිපෝට් එක කරලා බලන්න ඕනේ වෙනසක් තියනවාද කියලා. ඒකෙන් අපිට අඳුර ගන්න පුළුවන් මුල් ටොපෝග්‍රැෆි එකේ වෙනසක් තිබුණ නැතත් දෙවෙනි එක වෙනකොට වෙනසක් තියෙනවා නම් ඒ කියන්නේ ප්‍රෝග්‍රෙෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ කෙරටකොනස් වෙන්න පුළුවන් කියන එක අඳුර ගන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි ඇස් කසන ලෙඩ තියෙනවා. ඇලර්ජික් කන්ජන්ක්ටිවයිටිස්, වර්නල් කෙරටොකන්ජන්ක්ටිවයිටිස් වගේ තත්ත්ව තියෙනවා. පීනස් තත්ත්ව ඒ වගේ ළමයි විශේෂයෙන්ම ඇස් හුඟක් කසනවා. තද කරලා කසනවා විශේෂයෙන්ම උදේට. මේ කැසීම මේ කෙරටකොනස් කියන එක ප්‍රෝග්‍රෙස් වෙන්නේ. එහෙම නැත්නම් තව දුරටත් වැඩි වෙන්න හේතු වෙනවා. එතකොට මේ වයින් තමයි අපිට අඳුර ගන්න පුළුවන් මේ පරීක්ෂණ විශේෂඥ අක්ෂිශාලී වෛද්‍යවරුන්ගේ පරීක්ෂණයට ලක් කරලා ටොපෝග්‍රැෆි පරීක්ෂණ කරලා අපිට අඳුර ගන්න පුළුවන් කෙරටකොනස් තත්ත්වයක් තියෙනවද නැත්නම් දිගටම බලන්න ඕනේද එහෙම නැත්නම් මේක අවිදුර දෘෂ්ටිකත්වයක් පමණක්ද කියලා අඳුර ගන්න පුළුවන්. මේ මුල් අවස්ථාවේ අඳුරගත්තොත් අපිට කෝනියල් ක්‍රොස් ලින්කින් කියලා විටමින් බිඳු ටිකක් දාලා අල්ට්‍රාවයලට් ලයිට් එකක් අල්ලලා මේ කෝනියා එකේ තියෙන වීක්නස් එක නැති කරලා ශක්තිමත් කරන්න පුළුවන්. ඒකෙන් තව දුරටත් ඉදිරියට නෙවීම සහ හැඩය වෙනස් වීම නවත්තන්න පුළුවන්. මේ කොලජන් ක්‍රොස් ලින්කින් එක අපි කරන්නේ කණ්ණාඩියකට හෝ කන්ටැක්ට් ලෙන්ස් එකකට පෙනුම හදාගන්න පුළුවන් අවස්ථාවේදී තමයි කරන්නේ. මොකද ඒකෙන් පෙනුම හදන්න බෑ. තව දුරටත් නරක වෙන එක වළක්වන එක තමයි කරන්නේ. එතකොට මුල් අවස්ථාවේදී කරන්නේ මේ කොලජන් ක්‍රොස් ලින්කින් එක. ඒක කරන්න පුළුවන්. ඒ කියන්නේ රෝගේ මුල් අවස්ථාව මුල් අවස්ථාවේදීම අඳුරගත්තොත් තමයි පුළුවන්. ඒ නිසා තමයි මුල් අවස්ථාවේදීම අඳුර ගැනීම ඊටම වැදගත් වෙන්නේ. මීට වඩා ඇහැ හුඟක් දුරට ප්‍රෝග්‍රස් වෙච්ච හැක් නම් පෙනුම හුඟක් අඩුයි නම් කණ්ණාඩියකට හෝ කන්ටැක්ට් ලෙන්ස් එකකට හදන්න බැරි වෙනවා මේ ඇහි පෙනුම. ඒ වගේ අයට මැරිච්ච කෙනෙක්ගේ ඇහැකින් මේ කෝනියා එකක් බද්ධ කරන්න කියන ඔපරේෂන් එකකට යන්න වෙනවා. ඒ තුලින් පෙනුම ගන්න පුළුවන්. නමුත් එච්චර දුරට යන්නේ නැතුව මුල් අවස්ථාවේදීම අඳුර ගන්න එක තමයි අවශ්‍ය වෙන්නේ. ඒකට තමයි මේ විශේෂඥ වෛද්‍යවරු හමු වෙලා සායනයේ පරීක්ෂාවට ගන්න ඕනේ, කණ්ණාඩි මිනුම ගන්න ඕනේ, ටොපෝග්‍රැෆි කියන පරීක්ෂණ කරන්න ඕනේ රෝගය අඳුන ගන්න.